ආයුබෝවන් පෝලන්ඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවලා හැමෝම ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම ඔයාලට ඉතාමත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවේ. මේක මගේ කලින් වීඩියෝ එක හා සම්බන්ධයි. ඉතින් මම කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා මේ පෝලන්තයේ සිදු ඉමිග්‍රේෂන් නීතිවල සිදු වුණ අලුත් වෙනස් වීම් ගැන. ඉතින් ඒකෙන් පස්සේ හොඟ දෙනෙක් මගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඒ ප්‍රශ්න ටික ඔක්කොම සාරාංශගත කරලා ඔයාලත් එක්ක පොදුවේ ඒ ගැන සාකච්ඡා කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් සමහර විට මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ප්‍රශ්නකටත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අවසානය වෙනතෙක් බලන්න, විනාඩියක්වත් මිස් කරන්නේ නැතුව. ඉතින් මම මුලින්ම කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් කියවලා ඉන්නම්. මම ඉන්නේ ඩුබයි වල මගේ වීසා ප්‍රොසෙසිං තවම ඒකට ප්‍රශ්නයක් වෙයිද? ඉතින් මෙතනදී හුඟක් දෙනෙක් ඩුබයි, එතකොට කටාර්, කුවේට් මෙන්න මේ වගේ රටවල ඉන්න හුඟක් අය මගෙන් ඇහුව දෙයක් තමයි මගේ වීසා එක. එහෙමත් නැත්නම් මගේ ඇප්ලිකේෂන් එක e-consulate එකේ රෙජිස්ටර් කරලා තියෙන්නේ අපේ අපොයින්ට්මන්ට්ස් වලට මේක බලපානවද කියලා. ඒ කියන්නේ TRC එක කන්වර්ට් කරන්න බැරි වීම, එහෙමත් නැත්නම් මේ අලුත් නීතිය එයාලගේ process එකට බලපානවද කියලා. ඉතින් ඔයාලා මෙතනදී තේරුම් ගත යුතු එක දෙයක් තමයි ඔයාලා අබුඩාබි වලින් හෝ කුවේට් වලින්, කටාර් වලින් apply කරන්නේ කෙලින්ම work permit එකක් යටතේ employment visa එකකට. එතකොට employment visa එකකින් පෝලන්තයට එන කෙනෙකුට මේක ගැටලුවක් වෙන්නේ නැහැ, මේක බලපාන්නේ නැහැ. ඔයාලට පෝලන්තයේ employment visa එකක් යටතේ පෝලන්තයට ඇතුල් වුණොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ වීසා එක යටතේ work temporary residency card එකට apply කරන්න. ඉතින් මෙතනදී හුඟක්ම බලපාන්නේ මේ employment visa එකක් යටතේ නැතුව අනිත් categories යටතේ පෝලන්තයට ඇතුල් වෙන අයට. ඉතින් තවත් කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා ලංකාවේ ඉන්නම් work permit එකකට එන කෙනෙකුට TRC එක apply කරන්න බැරිද මිස් කියලා. ඉතින් මෙතනදිත් මට දෙන්න තියෙන්නේ අර මම කලින් දුන්න පිළිතුරම තමයි. ඉතින් ලංකාවේ ඉන්නම් work permit එකකට apply කරලා ඔයාලා employment visa එකකට apply කරනවා ඉන්දියාවේ තියෙන පෝලන්ත embassy එක හරහා. එතකොට ඔයාලා පෝලන්තයට ඇතුල් වෙන්නේ employment visa එකක් යටතේ. ඉතින් ඒක ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. හේතුව ඔයාලා පෝලන්තයට එන purpose එක employment නිසා. ඒ වගේම තවත් කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. sorry miss මට අපහැදිලි වුණ තැනක් තියෙනවා. මේකෙන් අදහස් කෙරෙන්නේ පෝලන්තයට EU රටකින් ගිහින් work permit එකක් apply කරන්න බැහැ කියන එක නේද? work permit එකක් සමග පෝලන්තයට ගියොත් TRC එකට apply කරන්න පුළුවන්ද? ඉතින් මෙතනදී මම ඔයාලට පැහැදිලි කළ යුතුයි ඔයාලා work permit එකක් පෝලන්තයේදී apply කරනවා නම් ඒ කියන්නේ ඔයාලා වෙනත් EU රටක ඉන්නම් පෝලන්තයේ work permit එකට apply කරලා ඔයාලා employment visa එකකින් නැතුව ඔයාලා visit එකක් ඒ කියන්නේ ඔයාලගේ ඒ EU රටේ Schengen රටේ තියෙන temporary residency card එක යටතේ පෝලන්තයට ඇතුල් වෙනවා නම් work permit එකක් තිබුණත් මේක අදාළ වෙන්නේ නැහැ ඔයාලට temporary residency card එකට apply කරන්න බෑ. මෙතනදී හුඟක්ම බලපාන්නේ ඔයාලා පෝලන්තයට ඇතුල් වෙන අවස්ථාව. ඔයාලා පෝලන්තයට ඇතුල් වෙන්නේ මොන purpose එකක් සඳහාද කියන එක තමයි මෙතනදී අදාළ වෙන්නේ. එතකොට හුඟක් දුරට ඔයාලා EU රටක ඉන්නම් පෝලන්තයට ඇතුල් වෙනකොට ඔයාලගේ ඒ රටේ තියෙන කාඩ් එකෙන් තමයි ඔයාලා ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ visitor කෙනෙක් වශයෙන්. ඉතින් එහෙම සිටුේෂන් එකකදී ඔයාලට work permit එක තිබුණත් ඔයාලට ඔයාලගේ ඒ රටේ temporary residency card එක මෙහි පෝලන්තයේ temporary residency card එකට convert කිරීමට හැකියාවක් නැහැ. තවත් කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතකොට අපි already e-consulate එකේ appointment එකට බලන් ඉන්න අයට මොකෝ වෙන්නේ? දැන් draw system එක අයින් කරයිද නැත්නම් ඉක්මනට appointment එක දෙයිද?
ටිකක් කියන්නකෝ. ඉතින් මෙතනදී ඇත්තටම මට මේ ගැන කියන්න හරි අමාරුයි. දැන් ඉදිරියේදී හුඟක් මේ ඉමිග්‍රේෂන් ලෝස් වෙනස් වෙනවා. ඉතින් දැනට තියෙන තත්ත්වය මේ ඉලෙක්ට්‍රොනික ඩ්‍රෝ සිස්ටම් එක මෙහෙමම තමයි එයාලා කන්ටිනියු කරන්නේ. මේකෙන් එයාලා කරන්නේ මේ පෝලන්තයට ඇතුල් වෙන ඉමිග්‍රන්ට්ස්ලව කන්ට්‍රෝල් කරන එක. ඒ කියන්නේ මිනිමයිස් කරන එක. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික ඩ්‍රෝ සිස්ටම් එකෙන් එයාලට ඒකත් එක අතකින් වාසියක් හේතුව ඩ්‍රෝ සිස්ටම් එකෙන් හුඟක්ම අර ප්‍රොසෙසර් ස්ලෝ වෙන නිසා. ඉතින් ඉදිරියේදී මේ ඩ්‍රෝ සිස්ටම් එකේ වෙනසක් සිදු වෙයිද කියන්න මම හරියටම දන්නේ නැහැ. සමහර විට මොන හරි වෙනස් වීමක් සිදු වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එයාලා මේ විදිහටම මේක කන්ටිනියු කරන්නත් පුළුවන්. හැබැයි දැනට මෙතනදී එයාලා වෙනස් කරලා තියෙන්නේ මේ ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එක ඇප්ලයි කරන්න තියෙන අවස්ථාවන් අඩු කරන එක පමණයි. ඒ කියන්නේ පෝලන්තයට work purpose එන කෙනෙකුට පමණයි ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එක යටතේ work temporary residency card එකට apply කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අනිත් purposes වල යටතේ එන අයට පෝලන්තේ මේ TRC එකට work TRC එකට apply කරන්න හැකියාවක් නැහැ. නමුත් එයාලා එන purpose එක අනුව එයාලට temporary residency card එකට apply කිරීමට හැකියාව තියෙනවා. ඒ situations වලදී ඒ අවස්ථාවන් වලදී. මෙතන තවත් කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මිස් ඔය ප්‍රශ්නේ බලපාන්නේ රොමේනියා වලට විතරද? ඔමාන් UAE වගේ රටවල් වලට ප්‍රශ්නයක් වෙයිද? ඉතින් මේකත් අර මං කලින් පැහැදිලි කරපු දේ හා සමානයි. ඉතින් රොමේනියාව කියන්නේ ෂෙන්ගන් කන්ට්‍රි එකක්. ඉතින් ෂෙන්ගන් රටක ඉන්නම් පෝලන්තයට එනකොට තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. ඉතින් UAE, ඔමාන්, එතකොට අනිත් රටවල ඉන්නම් එන අය පෝලන්තයට ඇතුල් වෙන අය third country එකකින් පෝලන්තයට ඇතුල් වෙන අය ඔයාලා අනිවාර්යයෙන්ම වීසා එකක් සඳහා අයදුම් කළ යුතුයි. එතකොට employment වීසා එකක් අයදුම් කරනකොට ඔයාලා පෝලන්තයට ඇතුල් වෙන්නේ employment purpose. ඒ වගේ situations වලදී ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ වීසා එක expire වෙන්න කලින් පෝලන්තයේ work temporary residency card එකට apply කරන්න. නමුත් ඔයාලා මේ purpose එක හැර වෙනත් purpose එකකින් ඔයාලා පෝලන්තයට එනවා නම් ඒ purpose එකට විතරයි ඔයාලට card එකක් issue කරනවා නම් issue කරන්නේ ඔයාලට ඒ යටතේ රැකියාවක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ අලුතෙන් සිද්ධ වුණ නීතිවල වෙනස් වීම යටතේ සිද්ධ වෙන දේවල්. ඉතින් මම හිතනවා මේ මම කලින් කතා කරපු මේ ප්‍රශ්න සහ ඊට ලබා දුන්න පිළිතුරු පැහැදිලි කරපු දේවල් ඔයාලට හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් මෙතනදී මම සාරාංශගත කරලා ඔයාලට කිව යුතුයි. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් රොමේනියාව. රොමේනියාවේ සිට පෝලන්තයට හෝ වෙනත් ෂෙන්ගන් රටකට ඇතුල් වෙන අය ඒ රටේ එයාලට තියෙන temporary residency card එක යටතේ තමයි travel කරන්න පුළුවන්. දැන් පෝලන්තේ යම්කිසි කෙනෙක් temporary residency card එකක් hold කරනවා නම් එයාට හැකියාව තියෙනවා ඕනම ෂෙන්ගන් රටකට freely travel කරන්න වීසා එකක් නැතුව. ඒ card එක යටතේ. ඒ වගේම තමයි නැවතත් පෝලන්තයට එයාට ඇතුල් වෙන්න අවසර තියෙනවා හේතුව එයා පෝලන්තයේ temporary residency card එකක් hold කරන නිසා. ඉතින් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ෂෙන්ගන් රටක temporary residency card එකක් යටතේ ඉන්නවා නම් එයා තවත් ෂෙන්ගන් රටකට යනවා නම් එයා ඇතුල් වෙන්නේ ඒ රටට විසිටර් කෙනෙක් විදිහට. එතකොට ඒ කාඩ් එක යටතේ එයාට ඒ රටේ දැන් රොමේනියාවේ නම් පෝලන්තයට එන අය පෝලන්තයට ඇතුල් වෙන්නේ විසිට් වීසා එකක් යටතේ. ඉතින් වීසා එකක් වෙනුවට තමයි ඔයාලට මේ කාඩ් එක තියෙන්නේ. ඉතින් මේ කාඩ් එක යටතේ ඔයාලා travel කරනකොට ඔයාලට පෝලන්තය තුල ඉන්න පුළුවන් වෙන්නේ දවස් 90ක් පමණයි. මේක short term visit එකක්. එතකොට හරියට අපේ ෂෙන්ගන් වීසා එක වගේ. ඉතින් ෂෙන්ගන් වීසා එකත් ඔයාලට short term වීසා එකක් විදිහට තමයි ලබා දෙන්නේ. ඔයාලට එතකොට සිද්ධ වෙනවා ඒ දවස් 90න් පස්සේ නැවතත් ඔයාලට තමන්ගේ රටට යන්න.
එහෙමත් නැත්නම් මෙහි නවතිනවා නම් ඒ රටේ මොන හරි පර්පස් එකක් ඔයාලා ෂෝ කළ යුතුයි ඒක ලීගල් විදිහට. ඉතින් මෙතෙක් රොමේනියාවේ ඉඳන් පෝලන්තයට ආව අය කලේ පෝලන්තයට ආවට පස්සේ වර්ක් පර්මිට් එක යටතේ රැකියාවක් කරන නිසා එයාලට වර්ක් පර්මිට් තියෙන නිසා පෝලන්තයේ ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එකට ඇප්ලයි කරා. ඉතින් මේකෙන් ඇත්තටම ට්‍රැෆික් එක හුඟක් වැඩි වුණා. හිතුවේ නැති තරමට හුඟක් අය පෝලන්තයට ඇතුල් වෙන්න පටන් ගත්තා වගේම හුඟක් අය ඉල්ලීගලිත් අහු වෙලා ඩීපෝට් කරන්නත් සිද්ධ වුණා. මේකෙන් ලංකාවේ අයත් අයිති. ඉතින් ඒ වගේ සිටුේෂන්ස් කන්ට්‍රෝල් කරන්න තමයි එයාලා මේ අලුත් නීතිය ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා යම්කිසි රටක ෂෙන්ගන් රටක කාඩ් හෝල්ඩර් කෙනෙක් නම් ඔයාලට පුළුවන්කම තියෙනවා මොබිලිටි රූල් එක යටතේ මොබිලිටි රෙගියුලේෂන් එක යටතේ ඒ අනිත් ෂෙන්ගන් රටට ගිහිල්ලා ඒ ඔයාලගේ කාඩ් එක ජොබ් කාඩ් එකට වර්ක් TRC එකට කන්වර්ට් කරන්න. නමුත් ඔයාලට මේ EU regulations යටතේ මොබිලිටි ඒ ෆැසිලිටි එක තිබිය යුතුයි. ඉතින් මේක එයාලා මොබිලිටි එකක් අවශ්‍යයි කියලා කිව්වට මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කළා මේක කොයි විදිහටද ඇප්ලයි කරන්න ඕනේ මොන වගේ රූල්ස්ද ඇප්ලිකබල් වෙන්නේ කියලා තාමත් හරියට මෙයාලා පැහැදිලිව කියලා නැහැ. ඉතින් ඉදිරියේදී සමහර විට යම්කිසි රූල් එකක් එයාලා හඳුන්වා දෙන්න පුළුවන්. මේ අනිත් ෂෙන්ගන් රටවල ඉඳන් පෝලන්තේ ජොබ් එකට එන්න පුළුවන් වෙන්නේ කොහොමද? එතකොට නීත්‍යානුකූලව රැඳී සිටින්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඉතින් දැනට තියෙන තත්ත්වය නම් අනිත් ෂෙන්ගන් රටවල ඉඳන් පෝලන්තයට එන අයට ජූනි 1 වෙනිදා සිට පෝලන්තේ work TRC work කියන්නේ රැකියාවක් කිරීමට බලය දෙන temporary residency card එකට apply කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ ජූනි 1 වෙනිදායින් පස්සේ. ඉතින් දැන් මම දැක්ක හුඟක් අය මෙහි පෝලන්තයේ ඉන්න ඉමිග්‍රේෂන් කම්පනීස් එහෙම හුඟක් ඇඩ්වර්ටයිස් කරනවා ජූනි 1 වෙනිදායින් පස්සේ ඔයාලට කාඩ් එකට ඇප්ලයි කරන්න බෑ ඒ නිසා දැම්මම ඉක්මනටම ඇප්ලයි කරගන්න කියලා. ඉතින් ඔයාලා හදිස්සි වෙලා ඇත්තටම දැන් එන්නෙම ට්‍රැෆික් එක වැඩි වෙනවා. ඉතින් ඒ නිසා හදිස්සි වෙලා ඔයාලා හැමදේම දමල ගහලා මෙහෙට පෝලන්තයට ඇවිල්ලා බෝඩර් ක්‍රොස් කරන්න හිතාගෙන එන්න එපා. අමාරුවේ වැටෙන්නේ ඔයාලා. අමාරුවේ වැටුණාට පස්සේ ඇත්තටම මේ කියන අය උදව් කරන්නේ නැහැ. ඒ නිසා හුඟක් පරිස්සමෙන් හුඟක් අවධානයෙන් මේ දේවල් ටික කරගන්න. ඉතින් මම මේ කතා කරපු දේවල් වල සාරාංශයක් විදිහට ගත්තොත් අනිත් රටවල ඉන්නම් ඒ කියන්නේ EU නොවන third country එකක ඉන්නම් පෝලන්තයට employment සඳහා එන කෙනෙක් නම් ඔයාලගේ process එකට කිසිම බාධාවක් නැහැ හේතුව ඔයාලා temporary residency card එක පෝලන්තයට ආවට පස්සේ ඔයාලා පෝලන්තයට ඇතුල් වුණේ employment visa එකකින් ඒ නිසා ඔයාලට අනිවාර්යෙන්ම පෝලන්තයේ ඒ temporary residency card එක employment purpose ඔයාලට apply කිරීමට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලගේ දැනටමත් e-consulate එකේ application එක process වෙමින් පවතිනවා නම් මේ raffle system එක යටතේ ඔයාලා enter වෙලා තියෙනවා නම් ඔයාලගේ application process එකට කිසිම හානියක් දැනට සිද්ධ වෙන්නේ නැහැ. දැනට මේ ටික මේ විදිහටම තමයි continue කරගෙන යන්නේ. ඒ වගේම තමයි මේක හුඟක් බලපාන්නේ employment නොවන අනිත් purpose යටතේ පෝලන්තයට ඇතුල් වෙන කට්ටියට. visiting family friends ඒ කියන්නේ තමන්ගේ පවුල හෝ තමන්ගේ යාළුවෙක්ව visit කරන්න පෝලන්තයට එන කට්ටියට tourism purpose එන කට්ටියට business purpose එන කට්ටියට එතකොට ස්ටුඩන්ට් වීසා එක යටතේ එන කට්ටියට යම් conditions යටතේ පමණයි එයාලට මේ කියන්නේ work temporary residency card එකට apply කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එයාලගේ purpose එක හැර වෙනත් purpose එකකට කියන්නේ work purpose එකකට ඔයාලට temporary residency card එක convert කරන්න බෑ. මේක තමයි මේ වෙනස් වුණ නීතිවල තේරුම. ඒ වගේම තමයි මම කලින් කිව්වා මගෙන් කෙනෙක් අහලා තිබුණා TRC එක පරක්කු වෙන නිසා PR එකට ඉක්මනට apply කරන්න බැරිද? PR එකට ඉක්මනට
ඇප්ලයි කරන්න ක්‍රමයක් නැද්ද කියලා. ඉතින් දරුවෝ temporary residency card එක ඔයාලට නැත්නම් PR එකට කොහොමද ඔයාලා ඇප්ලයි කරන්නේ? temporary residency card එකෙන් ඔයාලා අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් පෝලන්තය තුල ජීවත් විය යුතුයි ඔයාලා permanent residency එකට ඇප්ලයි කරනවා නම්. ඉතින් PR එක කියලා කියන්නේ ස්ථීර පදිංචිය, ඒ වගේම long term residency එකක්. ඉතින් ඒක ඔයාලට temporary residency card එක නැතුව తాවකාලික පදිංචිය නැතුව ඔයාලට apply කරන්න බෑ. ඒ වගේම තමයි Polish citizen කෙනෙක්ව marry නොකරපු කෙනෙක්. ඒ කියන්නේ වෙනත් purpose එකකින් work purpose, student purpose මෙන්න මේ වගේ අනිත් purposes වලින් ආව කෙනෙකුට PR එක සඳහා අයදුම් කරන්න අනිවාර්යයෙන්ම Polish language B1 certificate එක අවශ්‍යයි. දැන් ස්කෝවා පොලිසියාල්නායකේ certificate එක එයාලා accept කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලා language exam එක pass කරලා certificate එක බාර දිය යුතුයි. හැබැයි හොරෙන් මේ language certificate එක අරන් දෙන්න උත්සාහ කරන්න එපා. භාෂාව දන්නේ නැතුව ඔයාලට අනිවාර්යයෙන්ම interview එකක් තියෙනවා වයෝදයකේ. එයාලා ප්‍රශ්න අහන්නේ Polish language එකෙන්. පෝලන්තයේ culture එක ගැන, එතකොට පෝලන්තයේ ඔයාලගේ living style එක ගැන general ප්‍රශ්න ටිකක් අහයි. එහෙමත් නැත්නම් මොකක් හරි situation එකක් පෙන්නලා මේක explain කරන්න කියලා කියයි. ඉතින් මේ දේවල් ඔයාලට පෝලන්ත භාෂාවෙන් කියන්න තේරෙන්නේ නැත්නම් ඔයාලගේ PR එක එතනින්ම රිජෙක්ට් වෙනවා. ඉතින් මේ නිසා ඔයාලා හොරෙන් මේ සර්ටිෆිකේට්ස් දෙන්න උත්සාහ කරන්න එපා. ඔයාලට පෝලන්ත භාෂාවෙන් ඉන්ටර්වියුස් තියෙන නිසා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් නෙවෙයි යාලා ඉන්ටර්වියුස් තියන්නේ පෝලන්ත භාෂාවෙන්. ඉතින් ඒ නිසා ඒකත් හොඳින් අවබෝධ කරගන්න. ඒ වගේම තමයි මේක හුඟක් වෙලාවට බලපාන්නේ මේ අලුත් නීතිය. පෝලන්තයේ තියෙන temporary residency card අලුත් නීතිය බලපාන්නේ රොමේනියාවේ සිට රොමේනියාව වගේ Schengen රටවල සිට පෝලන්තයට පැමිණෙන අයට එයාලගේ ඒ රටේ තියෙන temporary residency card එක පෝලන්තයේ temporary residency card එකට convert කරන්න බැහැ කියලා තමයි දැනට තියෙන නීතිය. ඉතින් මේක හුඟක්ම directly බලපාන්නේ මේ රුමේනියාව, එතකොට ඉතාලිය, ජර්මනිය වගේ ඉන්න පෝලන්තයට එන අයට. නමුත් ඔයාලා permanent residency holder කෙනෙක් නම් වෙනත් රටක ඔයාලට හැකියාව තියෙනවා පෝලන්තයට ඇවිල්ලා job එකක් කරන්න work permit එකක් යටතේ. ඒ වගේම තමයි මගෙන් කට්ටියක් අහලා තිබුණා මේ work permits ඇයි හුඟක් delay වෙන්නේ? work permits එන්න මාස 6ක් මාස 8ක් විතර ගත වෙනවද කියලා. ඉතින් සමහර ඒජන්ට්ස්ලා මේ පෝලන්තයේ මේ දවස්වල සිදුවෙන ඉලෙක්ෂන් එක ගැන නිසා ඒක හේතුවක් කරගෙන කැන්ඩිඩේට්ස්ලාට කියලා තිබුණා ඉලෙක්ෂන් එකක් තියෙන නිසා තමයි මේ සිටුේෂන් එක තියෙන්නේ කියලා. ඉතින් ඉලෙක්ෂන් එක පටන් ගත්තේ මැයි මාසේ. ඉතින් ඔයාලා තේරුම් ගත යුතු දෙයක් තමයි පෝලන්තයේ ලංකාව වගේ පෙළපාලි යන්නේ නැහැ, පෝස්ටර් ගහගෙන දඟලන්නේ නැහැ. මෙහි ඉලෙක්ෂන් එකක් එනවා දන්නෙත් නැහැ, ඉවර වෙනවා දන්නෙත් නැහැ. ඉතින් එයාලගේ සීමාවේ ඉඳගෙන තමයි යම් දේවල් කරන්නේ. ඉතින් ගිය අවුරුද්දේ දෙසැම්බර් වල එහෙමත් නැත්නම් ජනවාරි මාසයේ වගේ අයදුම් කරපු කෙනෙක් නම් මේ වෙනකොට ඔයාලගේ work permit එක issue විය යුතුයි. ඒ වගේම තමයි සමහර විට මෙහෙමත් situation එකක් තියෙනවා. දැන් මේ immigration එකේ යම් වෙනස් වීම් සිදු වුණ නිසා සමහර විට පොඩි ස්ලෝ ගතියක් තියෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම නවත්තලා නැහැ. මේ processes සිදු වෙනවා. ඉතින් මේක ඇත්තටම ඔයාලව අප්ඩේට් කළ යුතු දෙයක්ව තිබුණා. ඒ වගේම තමයි ඔයාලා මේ දවස් කවුන්ට් කරනකොට සෙනසුරාදා ඉරිදා government officers වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි නිවාඩු දවස්වල government officers වැඩ කරන්නේ නැහැ. ඉතින් අප්‍රේල් මාසේ, මැයි මාසේ නිවාඩු දවස් හුඟක් තිබුණා. ඒ වගේම මං හිතන්නේ ජනවාරි මාසයේත් නිවාඩු දවස් ටිකක් තිබුණා. ඉතින් මේ හැමදේම අයින් කරලා තමයි ඔයාලා මේ දවස් ගණන් කළ යුතුයි. ඉතින් ඔයාලගේ work permit එක රාජකාරී දින 45ත් 60ත් අතර වගේ කාලයක් යනවා. සමහර විට ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් මේ දවස්වල සිදුවෙන මේ වෙනස් වීම නිසා. දැන් හුඟක් වෙලාවට ඔයාලගේ work permit එක issue වෙන්නේ electronic system එකෙන්. ඒ කියන්නේ digitalized system එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ work permit process වෙන system එක වෙනස් කළ නිසා ඔයාලගේ work permit එකේ පුංචි delay එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලට මේකෙම අප්ඩේට් කරන්න කියලා හිතුවා. ඒම තමයි ඔයාලා තේරුම් ගත යුතු විශේෂම කාරණාව
ඔයාලා යම්කිසි ෂෙන්ගන් රටක ඉඳන් work permit එකක් තියාගෙන ජූනි 1 වෙනිදායින් පස්සේ පෝලන්තයට එන්න හිතන කෙනෙක් නම් ඔයාලට එන්න හැකියාව තියෙනවා. නමුත් ඔයාලට temporary residency card එක convert කරගන්න හැකියාව නැහැ. ඉතින් ඔයාලට work permit එකක් අතේ තිබුණත් මේක convert කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ මේ අලුත් නීතියට අනුව. ඉතින් ඒ නිසා හදිස්සි වෙන්නේ නැතුව ඉදිරියට යාලා හඳුන්වා දෙන අලුත් නීතිය මොකක්ද කියලා පොඩ්ඩක් බලලා ඊට පස්සේ ඔයාලා පෝලන්තයට ඇතුල් වෙන්න උත්සාහ කරන්න. මෙහි පෝලන්තයට මම ඊට කලින්ුත් නිතරම කියලා තියෙන දෙයක්, නිතරම කියන දෙයක්. පෝලන්තය තුල අමාරුවේ වැටුණු ළමයි හොඟක් ඉන්නවා. එයාලව සමහරක් ඒජන්සි කරන කට්ටිය, එහෙමත් නැත්නම් අඳුරන යාළුවෝ, අඳුරන කට්ටිය work permit issue කරලා, ඒ වගේම එයාලව මෙහෙට ගෙන්නලා, සමහර විට job එක අමාරුයි, සමහර විට එයාලගේ temporary residency card එකට apply කරලා තියෙනවා, නමුත් payment කරලා නැහැ. එතකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ හුඟක් අමාරුවේ වැටුණ කට්ටිය ඉන්නවා. ඩීපෝට් කරලා නැවතත් ලංකාවට ගිය කට්ටියත් නැතුවම නෙමෙයි. හුඟක් ඉන්නවා. ඉතින් ඒ නිසා හුඟක් පරිස්සමින් මේ processes හරියට බලලා කරගන්න. ඔයාලා පෝලන්තයට ආවට පස්සේ අමාරුවේ වැටුණොත් ඔයාලට උදව් කරන්න කෙනෙක් නැහැ. හැම කෙනෙක්ම උදව් කරන්න පුළුවන් එයාලට තියෙන සීමාවෙන් පමණයි. ඉතින් එයාලට සීමාවෙන් එහාට ගිහිල්ලා ඔයාලට උදව් කිරීමට හැකියාවක් නැහැ. දැන් ඉල්ලීගල් ඉන්න කෙනෙක් මගෙන් උදව්වක් ඉල්ලුවොත් එහෙම මට කිසිම දෙයක් කරන්න බෑ. හේතුව එයා ඉන්නේ ඉල්ලීගලි. මට පෝලන්තේ ජීවත් වෙන කෙනෙක් විදිහට මට ඉල්ලීගල් විදිහට එයාට උදව් කරන්න හැකියාවක් නැහැ. එයා මේ පෝලන්තේ ඉල්ලීගල් ඉන්න නිසා. ඉතින් ඒ වගේ ලීගල් ස්ටේටස් නැති අයට මට උදව් කරන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි අනිත් අයටත් ඔයාලට උදව් කරන්න විදිහක් නැහැ. ඉතින් මේ නිසාම මේවා හොඳින් තේරුම් අරගෙන ඔයාලා අමාරුවේ වැටෙන්නේ නැතුව ඔයාලා යම්කිසි රටකට යන්නේ අමාරුවෙන් කීයක් හරි හම්බ කරලා තමන්ගේ ෆැමිලි එක හදාගන්න, එහෙමත් නැත්නම් තමන්ගේ අනාගතය හදාගන්න. ඉතින් මේ වගේ වැරදි මාර්ග තෝරගෙන ඉක්මන් මාර්ග තෝර ගැනීමෙන් ඔයාලා කරන්නේ අන්තිමට ඔයාලා මහන්සියෙන් හම්බ කරපු දේත් නැති කරගෙන, මේ මහන්සියෙන් ආව ගමනක් නැති කරගෙන අන්තිමට අර පරණ තැනටම වැටෙන එක. ඉතින් එහෙම වෙන්න එපා. ඒ නිසා තමයි මම මේ channel එක තුලින් හුඟක් දේවල් ඔයාලත් එක්ක share කරන්නේ. ඔයාලා අමාරුවේ වැටෙන්නේ නැතුව ඔයාලට යම් තාක් දුරට මේ දේවල් වලින් බේරෙන්න පුළුවන් නිසා. ඉතින් මේ දේවල් හොඳින් තේරුම් අරගෙන ඔයාලගේ ගමන යන්න කියලා තමයි මගේ ඉල්ලීම. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබුණා නම් අනිවාර්යෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. මට යම්කිසි දෙයක් මිස් වෙලා තිබුණා නම්, ඔයාලට මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් comment box එකේ ඉදිරිපත් කරන්න. මම හැකි අයුරින් ඔයාලට පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරන්න. මට හුඟක් අය personal messages එවලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් slow තත්ත්වයක් තමයි යන්නේ. ඉතින් මට මේ දවස්වල ටිකක් වැඩ වැඩි. ඒ නිසා මට හුඟක් වෙලාවට මේ messages වලට reply කරන්න බෑ. නමුත් මම පුළුවන් අයුරින් හැකි ඉක්මනින් ඔයාලටත් පිළිතුරු ලබා දෙන්න. එහෙනම් අපි තවත් වැදගත් වීඩියෝ එකක් එක්ක ඉක්මනටම හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. පපා